හෙලෝ කොහොමද ඉතින් ඔයාලට වෙල්කම් බැක් ටු මයි channel. අද මට පොඩි ගමනක් යන්න තියෙනවා. චූටි පාටි එකක් හවස තමයි තියෙන්නේ. චූටි උනත් ටිකක් ලස්සනට රෙඩි වෙලා යන්න එපයි. ඉතින් සලෝන් යන්නේ නැතුව සිම්පල් පාටි ලුක් මේකප් එකක් මම ගෙදරදිම කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මුලින්ම මගේ එනර්ජි ඩ්‍රින්ක් එකත් අරගෙන අපි බලමු කොහොමද මේක කරන්න කියලා. Keep watching. දැන් වෙලාව 3යි. ෂේප් එකේ හිමිසරේ ලෑස්ති වෙන පටන් ගමු. මම ඔයාලට පෙන්නන්නම් hair care treatment එක කොහොමද මම කරන්නේ කියලා. මම ඔයාලට කිව්වා මම අර Dr. Hair කියලා brand එකක් මේකේ hair tonic එක තමයි මම ගත්තේ. hair serum එකක් ගන්න ගිහිල්ලා තමයි මම දන්නේ නැතුව මට ඕක ඇවිල්ලා තිබ්බේ. ඒ බොටල් දෙකම එක වගේ hair serum එකයි hair tonic එකයි දෙකම ළඟ තිබිලා මාරු වෙලා තමයි මට මේක ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේක සාමාන්‍යයෙන් දාන්න ඕනේ තෙත කොණ්ඩෙට ස්කැල්ප් එකට මේ වගේ මසාජ් කරන්න තමයි තියෙන්නේ චූටි වෙලාවක්. මේක සාමාන්‍යයෙන් මේ ස්කැල්ප් එකට ඩිරෙක්ට්ලි දෙන්න තියෙන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් මේක බෙදාගෙන ස්කැල්ප් එකට වැදෙන විදිහට ස්කැල්ප් එකටම ස්ප්‍රේ කරගන්නවා. ස්ප්‍රේ කරගත්තට පස්සේ විනාඩි 10ක් විතර මසාජ් එකක් දෙන්න ඕනේ. මම AI සර්ච් කරලා බැලුවා. ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එක්ක hair growth එකට සහ ස්කැල්ප් එකේ හොඳට රේ ගමන් කරනවා. එහෙම වුණාම hair growth එක එහෙම වැඩි වෙනවා. මේක තමයි මොකද? keratin hair therapy එක. මේක dream round ලගෙන එකක්. මේක කොණ්ඩේ හීට් කරන්න කලින් හීට් කරන්න කලින් හොඳට කොණ්ඩෙට ස්ප්‍රේ කරගන්න ඕනේ. හේතුව තමයි මේ හීට් කරනකොට කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන් නිසා. දැන් මම ඩ්‍රයි කරගෙන එන්නම්. හරි. මම කොණ්ඩේ ඩ්‍රයි කරගත්තා. මේ සාමාන්‍ය hair dry එකෙන් ඩ්‍රයි කරන ගමන් අර blow dry brush එකෙන් මෙන්න මේ විදිහට කරකවන ගමන් තමයි මම dry එක කරේ. එතකොට ලස්සනට හිටිනවා. හරි. දැන් මේ විදිහට තියාගෙන යන්න බෑනේ. මේක මම දැන් තව චුට්ටක් නීට් කරගන්න අයන් කරන්න තමයි හදන්නේ. මේක මම ටික දවසකින් එළියට ගන්නෙත් චුට්ටක් කියලා හීට් වෙන තියමු. ප්ලග් පොයින්ට් එක නම් තියෙන්නේ මෙතන. මම මෙතන ඉඳලා අයන් කරාම දැන් නම් පේනවනේ. හීට් ප්‍රොටෙක්ෂන් එක දාන්න ඕනේ. මට කියන්න ළමයි හොඳයිද කියලා මට තේරිච්ච එක දෙයක් තමයි මේ හීට් ප්‍රොටෙක්ෂන් එකෙන් ඒක දැම්මට පස්සේ අයන් වෙන එක අඩුයි වගේ. ඒක නිකන් ප්ලාස්ටික් රැප් එකක් වගේ කියලා මට තේරෙනවා. ඇත්තටම දැන් හොඳටම මහන්සි දාඩියක් දැම්ම අයන් කරලා මේ ඔයාලට පේනවනේ ඒත් අයන් වෙලා නෑ වගේ. ඒත් හරියට අයන් වෙලා නෑ. දැන් ඉතින් මේ විදිහට ලෑස්ති වෙන්න විදිහක් නෑ. මට ආයෙ වොෂ් එකක් දාගන්න වෙනවා. වොෂ් එකක් දාගෙන මේකප් එකට සෙට් වෙමු. වොෂ් එකක් දාගත්තා. මම ටිෂු එකකින් තමයි මූණ පිහදාන්නේ. හේතුව තමයි වෙනම ටවල් එකකින් හරි ටිෂු එකකින් හරි මේ වගේ මූණ පිහදානකොට පිම්පල්ස් එන ඉඩකඩ එහෙම ගොඩක් අඩු වෙනවා. ඔයාලා කලින් දැකලා තියෙනවා heavy makeup එකක් හරි simple makeup එකක් හරි දාන්න කලින් මම use කරන මගේ tone එක තමයි The Ordinary brand එකේ milky tone එක. ඒක දාලා හොඳට tap කරනවා මූණට absorb වෙනකන්. Viana එකේ prime එක තමයි මම use කරන prime එක. අද චූටි වෙලාවක් වැඩිපුර මේකප් එක තියාගෙන ඉන්න ඕන හින්දා මම ප්‍රයිම් එකත් යූස් කරනවා. ඊට පස්සේ මගේ කන්සීලර් එක යූස් කරලා මගේ ඩාර්ක් ඒරියාස් ටික චුට්ටක් කරෙක්ට් කරගන්නවා.
ඊළඟට MAC එකේ මගේ පවුඩර් ෆවුන්ඩේෂන් එක මම දන්නේ නැහැ වෙන බ්‍රෑන්ඩ් එකක මේ වගේ පවුඩර් එකයි ෆවුන්ඩේෂන් එකයි දෙකම එකට තියෙන ප්‍රොඩක්ට් එකක් එනවද කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න, try කරලා බලන්න පුළුවන්. මොකද ඒ වගේ මේකප් එකකට දාන ප්‍රොඩක්ට්ස් ගාන අඩු වෙනකොට මේකප් එක අර කේකි ලුක් එකක් නැතුව ලස්සන ෆිනිෂින් එකක් ගන්න පුළුවන්. මයික් එක දාලා නෙමෙයිනේ මං ඉඳලා තින්නේ. හරි. ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි. දැන් හයි මේකප් එකට යමු. මේ වීඩියෝ එක මම ටිකක් කල් රෙකෝඩ් කරපු එකක්. ඒ වෙනකොට අයිලැෂස් කර්ල් කරන එක මල් ළඟ තිබිලත් නැහැ. අයිලයින් එකත් ඇඳගත්ත. මේක චුට්ටක් අවුල් ගියා. ඒක පස්සේ හදන්න ඕනේ. දැන් මට අයිබ්‍රෝ දෙක ඇඳ ගන්න ඕනේ. මස්කාරා වගේ යූස් කරන වියාන අයි ෂැඩෝ පැලට් එක මගේ බ්ලෂ් එක අයින් කරමු. මේක වියාන එකේන නම්බර් 20 කලර්ස් 3ක් විතරක් තියෙන පොඩි අයිෂැඩෝ පැලට් එක. මේකේ ලස්සන ෂේඩ්ස් 3ක් තමයි තියෙන්නේ. මම ඒක ගොඩක් වෙලාවට යූස් කරන්නේ මගේ බ්ලෂ් එක වෙනුවට. ලිප්ස්ටික් මට හිතාගන්න බෑ මං කලර්ස් ටිකේ මොන කලර් එකද යූස් කරන්න කියලා. රෙඩ් වලට යන්නත් එපා. රෙඩ් වලින් කියලා මට තියෙන කලර්ස් දෙක තමයි තියෙන්නේ. මෙන්න මේක නිකන් පින්කි වගේ යන එකක්. මේක වියානා HD එකේ නම්බර් 4 ඒන්ජල් හනි කියලා. හැබැයි මට තේරෙනවා මගේ ලිප්ස්ටික් එකයි අයි ෂැඩෝ එකයි එකට මැච් වෙන්නේ නැහැ. හලෝ ගයිස්. ඔන්න ඔහොමයි කොණ්ඩේ තත්තේ. මං ඊට පස්සේ දැන් අයන් කරලා ඉවරලා අන්තිමට ආගන් ඔයිල් මගේ සීරම් එක විදියට යූස් කරන ආගන් ඔයිල් චුට්ටක් අප් කරලා ඩ්‍රොප්ස් දෙකක් විතර වගේ. මේක මේ මම අලුතෙන් ගත්තවත් නෙමෙයි මං ගාවුනේ තිබ්බ ඩ්‍රෙස් එකක් මම ඇඳේ. මේක පාටි එකක් කිව්වට ලොකු ඉවෙන්ට් එකක් නෙමෙයි. මේක මේ වෙඩින් ඇනිවර්සරි පාටි එක. හොඳයි කියලා. See you in the next video. Bye.